මේ ඔබ දකින්නේ මන්නාරම සිට තලයි මන්නාරමට දිවෙන මාර්ගය උතුරට ආවේනික විච්ච තල්ලයක් ඒ වගේම කඩලාන පරිසරය ඒ වගේ මේ පැත්තේ අපිට දකින්න පුළුවන් මම හිතන්නේ කලපුව ඒ වගේම පොල් මත දම ජනතාවගේ වටපිටාව සංස්කෘතියත් එක්ක තමයි අපිට මන්නාරම සහ තලයි මන්නාරම අතර අපි ඉන්නේ අපි තව ටිකකින් තලයි මන්නාරමට යමු මන්නාරම ඉඳලා තලයි මන්නාරමට යන අතරේ දැන් පේසාලේ නගරේ තමයි පොකරේ තා පොඩි නගරයක් හැබැයි මෙතන ගියා පැත්තේ හරි ලස්සන පරිසරයක් මෙතනත් අපි දකිනවා දෙමළ ජනතාව උන්ගේ ආවෙනික ගෙවල් වටේට සහ තල් ඒ වගේම නිතර දැනින් දැන මේ ඔබ වතුර දකින්නේ මම දැන් වර්ෂාවත් එක්ක පහුගිය කාලේ එක්තු වෙච්ච වතුර සමාන නිවාසයට වෙලා තියෙනවා ඒ වගේම වැඩි වශයෙන් අපිට මේ බූරුවෝ දකින්න පුළුවන් සත්තු විදිහට ඒක මන්නාරමටම විශේෂ ආවේනිකව සත්තු කොටසක් විදිහට දකින්න පුළුවන් කෙටි දුරක් අපිට තියෙන්නේ මම හිතන්නේ තලේ මන්නාරමට ඔබට පේනවා ඇති මේ පරිසරය ටිකක් කටුකයි ඒ වගේම අර සුෂ්ක කලාපීය පරිසරයක් තල් ගස් වලට අමතරව කටුපතුරු සහිතව අපිට දකින්න පුළුවන් වෙන වෙයි මාර්ගය ඉතාමත් පැහැදිලිව ඉතින් හොඳට නඩත් වෙන ප්‍රධාන මාර්ගයක් තියෙනවා ජනගහනය අඩුයි වගේම වාහන තදබදයකින් තොරව ගමන් කරන්න පුළුවන් පාරක් තමයි මේ තියෙන මේ පේසාලේ පහ කරලා දැන් සෑහෙන දුරක් ඇවිල්ලා ඉන්නේ. බලමු තලේ මන්නාරමේදී මොකද වෙන්නේ කියලා. හරි අපි මන්නාරමේ තවත් සුවිශේෂී තැනකට මේ ආවේ මන්නාරම ආවොත් සංචාරකයෝ වගේම බොහෝ දෙනෙකුට වැදගත් තමයි මේ බයෝබැක් ගස. බයෝබැක් ගස කියන එක මම හිතන්නේ අධ්‍යාපනයේදීත් අපේ ශිෂ්‍යත්ව දරුවන්ට කියන වැදගත් වෙන දෙයක්. ඒ නිසා අපිට මේක වැදගත් වෙයි මේ වීඩියෝදී දැක ගන්න පුළුවන් සජීවීව මේ ගස වයස අවුරුදු 700-800ක් අතර ප්‍රමාණයක් වෙනවා. මේ බයෝබැක් ගස අරාබියන් විසින් ඔටුවන්ගේ ආහාර පිරිස ගෙනාවු එකක් කියලා තමයි සඳහන් වෙන්නේ. ලංකාවේ මට දැනට පිටු වෙලා තින්නේ මේ ගස විතරක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් වටින වටන ප්‍රමාණය මීටර 21ක් ඒ වගේම උස මීටර 10කට වැඩි ප්‍රමාණයක් විතර දෙවන්ත ගසක්. මේක අතරම ලංකාව පුරාම දකින්න හම්බෙන්නේ නැහැ. මන්නාරමට පමණක් ආවේනික වෙච්ච ඓතිහාසික වටිනාකමක් තියෙන ශාකයක්. මේක අධ්‍යාපනික වශයෙන් වගේම අලුත් අත්දැකීමක් කරගන්නවා. මන්නාරමට පැමිණෙන සියලු දෙනා මේ නරඹන්නට පැමිණෙනවා. සුවිශේෂී පරිසරයක තියෙන ඉතින් මේ විස්තරය නරඹන්නට ආවොත් මේ යායුරුගේ සියලු විස්තර කියනවා. දේශාගේ ආවේ අවුරුදු 700-800ක් අතර පැරණි ගසක්. එය විශේෂ කරනවා. අපි දැන් වටේට ගිහලා බලමු කොට ප්‍රමාණය කිව්වල එක විශාල ප්‍රමාණයක් අපිට යන්න ඕන. සාකේ දිහා බලපුවම ඉතින් ඝනකම් පොඩ්ඩක් තියෙන්නේ. ඒ වගේම අලු පැහැති පොඩ්ඩක් එකම විදිහට වැඩලා තියෙනවා. මේ අතු විහිදුනාට අතුලට වඩා මේ කඳ තියෙන්නේ. ඇත්තටම වෙනස් ශාකයක්. සහයි ගහේ කොළ ඒ වුණාට තාම පොඩියට අතු ඉතිරි ඉස්සෙල්ලා ගියපු ලොකු ඝනකම් කොළ දකින්න හම්බෙන්නේ නැහැ. දැන් දැනගිනදී ඔබ දකින්නේ අතු ඉතිරිලාගෙන තියෙන ආකාරය. ඇත්තටම ලංකාවට ආවෙනික විශේෂිත ශාකයක්. මේක දැන් සංරක්ෂණය කරන මට්ටමක බලන අපවත්තන්ට තියෙන. ඉතින් ඔබ මන්නාරමේ සංචාරය කරනවා නම් මන්නාරමේ ස්ථාන අතර යම් විශේෂ ස්ථානයක් තමයි මේ බයෝබැක් කියන්නේ. දකින්නට පුළුවන් ඒ ශාකයේ විශාලත්වය කොහොමද කියලා මේ ටිකක් ඈත ඉඳලා බලනකොට වටන ප්‍රමාණයක් සිං ගත්තම මේ ශාකය තමයි අරාබියන් ඉලිගන්නට පුළුවන්. මොකද ඒවත් ශාකයක් මේ වගේ ව්‍යාපෘතියක් දකින්න හම්බෙන්නේ නැහැ. මේකට පැහැදිලිවම දකින්න ශාකයේ විශාලත්වය සහ සම්පූර්ණ ශාකය දිහා බලන්න පුළුවන්. මේක තමයි වනම් මන්නාර මේ බයෝබැක් ගස කියලා සංචාරකයන් සහ නරඹන්න තියෙන ස්ථාන අතර විශේෂ දෙයක්. ඉතින් එන්න නරඹන්න ඔන්න අපි වීඩියෝ එකකට කරා. මේක වැදගත් වෙයි. එන්න විදිහක් නැති දුර ඉන්න ඔබටත් අධ්‍යාපන ලබන දරුවන්ටත් මේ ගස අන්නියට આવොත් සිංහල දෙමළ ප්‍රශ්නයක් නැහැ. හැමෝම කන්න කියලා කියන්නේ මේ තල් අල නැත්නම් කොට්ට තිලම්මු කියලා වේලපුවාම කතා කරන්නේ. මේ දවස්වල උතුරේ පාර දිගට දකින දෙයක් තමයි මේ අමු තල් අල තම්බලා තියෙන එක. ඔබ කෑවට මම හිතන්නේ දැකලා නැහැ මේක හැදෙන හැටි. මේ අපි ඉන්නේ මේ පේසාලේ කිට්ටුව ගමක මේ ඒ අතරේ බින්දර දාලා තියෙන්නේ තල් ටික පැලවෙන කාලේ සහ ගලවන කාලේ. වැලිගොඩක අල්ලට ගලලා තියෙනවා. අල්ල ගියාට පස්සේ තල් අල තමයි ගලවලා පිළිසකර කරලා
බොහොම අපූර්වට මේක පිටරට යවනවාද වෙනකොට සූක්ෂම තාක්ෂණය පාවිච්චි කරනවා. ඉතින් මේ තියෙන්නේ තල් අල හැදෙන හැටි සාධාරණ කාලයක් ගිහිල්ලා දැන් පැලවිලා මේ ගලවන තත්ත්වයකට ඇවිල්ලා තියෙන තල් ටිකක් තමයි අපිට දකින්න හම්බෙන්නේ. ඉතින් තමිල ජනතාවගේ ප්‍රධාන අප්පුක තමයි තල්ගහ. තල්ගහයි සෑම කොටසම ප්‍රයෝජනයට ගන්න මේ දර වලට එකතු කරලා තියෙනවා. ඒ වගේම රා සහ බුල් වගේම ලී තල් ගසෙන් තල් වැට මේ සියල්ලම ආවේනික පරිසරයක අපි දකින්නේ. ඉතින් මේ තමයි තල් අල හැදෙන හැටි. ලේමන්නාරම දුම්රිය ස්ථානයේ වර්තමානයේ දැන්ටත් දුම්රිය පැමිණෙනවා. එතනින් තමයි අවසානයේ තියෙන්නේ මන්නාරම පැත්තට යන දුම්රිය මාර්ගය. ඒ වගේම තමයි රේල් පාරේ එතන නවතින්නේ නැහැ. දුම්රිය ස්ථානයේ ඉස්සරහට ඇවිල්ලා මුහුද ළඟට එනකම් ඇවිල්ලා මේ තියෙන එන්ඩ් එක. මේ රේල් පාර වලට දකින්න පුළුවන්. අවසානයේ මෙතෙන් තමයි ලංකාවේ එක දුම්රිය මාර්ගයක් අවසන් වෙන ස්ථානයක් මේ අපි දකින්නේ. මේක මෙතනින් එහාට ගිහිල්ලා තමයි මුහුදට තිබිලා තියෙන්නේ. මම හිතන්නේ පෘතුගීසි පාලන කාලවලදී ඉංග්‍රීසි පාලන ඉංග්‍රීසි පාලන කාලෙදී ඔවුන්ගේ බඩු ගමනාගමනයට මුහුදෙන් එන නැව් වලින් තෙල් සහ බඩු පිළිම දුම්රියට පටවන සිද්ධිය තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඉංග්‍රීසි ආණ්ඩුකාලෙ පස්සේ මේක දිරාපත් වෙලා තියෙනවා. වර්තමානයේ නැවතත් සංවර්ධනය වෙලා තමයි මෙතනින් නැවතිලා තියෙනවා. ඉතින් මෙතනින් එහාට ඇත්තටම හදනවා නම් ඉන්දියාව දක්වා මේ දුම්රිය මාර්ගය යන්නට පුළුවන්කම තියෙනවා. මේ අවසානයේ නවත්තලා තියෙන තැන ඉඳලා. ඉන්නේ ලයිට් හවුස් එක ප්‍රදීපාගාරයේ පෙර කාලේ භාවිත වෙච්ච ආකාරයට තියෙනවා. ඒ තියෙන්නේ සංරක්ෂණය කළ යුතු ස්ථානයක්. නියමනාර වෙනවා නම් මේක බලා ගන්න තියෙන ප්‍රධාන ස්ථාන වලින් ස්ථානයක් තමයි මේ දුම්රිය මාර්ගය සහ ප්‍රදීපාගාරය.